guys, welcome back to my channel, Alankari. Do you want to know? අලංකාරී වෙත ඔයගොල්ලෝ හැමදෙනාම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ හරිම ඉන්ටරෙස්ටිං ටොපික් එකක් ගැන. ඒ තමයි අපේ medium brown, tan, olive කියන මෙන්න මේ skin tones වලට ගොඩක්ම හොඳින් ලස්සනටම ගැලපෙන lipstick colors පහක් අරගෙන තමයි අද මම ඔගොල්ලෝ ගාවට ආවේ. ඉතින් අපි බලමු වැඩිදුර කතා කරලා මොනවද මේ ලිප්ස්ටික් වර්ග කොහොමද අපි මේ කලර්ස් පික් කරගන්න ඕනේ කියලා. Let's move on to the video. අද මම ඔයගලන්ට අරගෙන ආවේ natural සහ bright colors වලින් colors කීපයක්. ඉතින් අපේ skin tone එකට සමහර වෙලාවට අපිට colors pick කරන්න ටිකක් අමාරුයි. මොකද ගොඩාක්ම dark colors උත් අපිට හරියන්නේ නැහැ. ඒ වගේම ගොඩාක්ම pale light colors උත් අපිට හරියන්නේ නැහැ. ඉතින් මම මේ colors පහ different colors වලින් අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ pink වර්ග, එතකොට neutrals වර්ග සහ brown colors උත් include කරලා තමයි මම මේ colors පහ හදාගත්තේ. ගොඩක් මගේ videos වල ඔයගොල්ලෝ matte lipsticks තමයි දකින්නේ. ඉතින් ඒක නිසා වෙනසකටත් එක්ක මම අද ටිකක් high end lipstick වර්ග පහක් අරගෙන ආවා. මේ ලිප්ස්ටික් සමහර විට ඔයගලන්ට ලබා ගන්න අපහසු වෙයි. ඉතින් වැඩිපුරම අපි අවධානය යොමු කරන්නේ අද මේ කලර්ස් සම්බන්ධව. කොයි වගේද ටෙක්ස්චර් එක, කලර් එක, අන්න ඒ වගේ සේම් කලර් එකක් ඔයගලන්ට ඕන බ්‍රෑන්ඩ් එකකින් මේ සඳහා ආදේශකයක් හැටියට ලබා ගන්න පුළුවන්. රෙෆරන්ස් එකක් හැටියට මම MC42 medium brown skin tone එකක් තමයි මට තියෙන්නේ. ඉතින් මගේ skin tone එකට සමාන කෙනෙක් නම් මේ colors apply කරාම මේ විදිහටම දිස් වෙනවා. එහෙම නැති වුණොත් පොඩ්ඩක් color එකේ shade එක වෙනස් වෙලා තමයි ඔයාගේ skin color එකත් එක්ක ඒත් එක්කම ඔයාගේ lip එකේ තියෙන color එක එක්ක බැලුවම සමහර වෙලාවට මේ colors වෙනස් වෙන්න පුළුවන්. ඒකත් මතක් කරන ගමන් එහෙනම් අපි lip swatches වලට යමු. මම මුලින්ම කිව්වා වගේ අපි අද කතා කරන්නේ ටිකක් high end brands ගැන. මේක Chanel කියන brand එකේ lipstick එකක්. අපි open කරලා බලමු කොහොමද කියලා. මේ වගේ ලස්සන black sleek packaging වල තමයි මේ lipsticks වර්ග එන්නේ. ඉතින් මිලෙන් ටිකක් අධිකයි මේ lipsticks. මෙන්න මේ විදිහට press කරලා තමයි open කරන්න තියෙන්නේ. ඊට පස්සේ වට මෙන්න මේ විදිහට gold color tube එකක් එළියට ගන්න පුළුවන්. ඉතින් ඒක ආපහු අපි දාද්දිත් මෙන්න මේ විදිහටම press කරන්නයි තියෙන්නේ. අපි බලමු color එක. dark pink color එකක්, එහෙම නැත්නම් fuchsia color එකක් තමයි මේ tube එකේ තියෙන්නේ. ඉතින් හරිම ලස්සන color එකක්. මම ගොඩක් ආස කරන මේක Chanel Rouge Allure කියන collection එකකින් ආපු color එකක්. XLT93 තමයි මේ color එකේ නම සහ නම්බර් එක. මම ඔයගලන්ට ස්ක්‍රීන් එකේ දාන්නම්. ඉතින් මෙන්න මේ color එක ගැන කතා කරොත් අපේ medium skin tones වලට brown girl friendly color එකක් තමයි මේ. cool tone medium dark fuchsia color එකක්. satin finish එකක් තියෙන්නේ. ඒ කියන්නේ ලස්සනට ගෑවෙන, ඒ කියන්නේ ගාන්න apply කරන්න අමාරු නැති color එකක්. ඉතින් අපි දැන් මේක apply කරලා බලමු. මම මේ වගේ lip concealer එකක් භාවිතා කරනවා හැමතිස්සෙම. මොකද නැත්තම් lip stain වෙලා තියෙද්දි ඔයගලන්ට හරියට color එක පේන්නේ නැති නිසා. lip pencil එක හැටියට මම NYX 816 කියන මේ වගේ fuchsia color lip pencil එකක් තමයි use කරන්නේ. මෙන්න මේ වගේ dark pink color එකකින් එහෙම නැත්නම් fuchsia color එකකින් අපි lips ඉස්සෙල්ලම line කරගමු. ඊට පස්සේ අපි මෙහෙම tube එකෙන්ම apply කරගෙන ඉමු.
මෙන්න මේ වගේ හරිම ලස්සනට apply වෙන ලස්සන fuchsia color එකක් ඔයගලන්ට පේනවා ඇති අපේ skin tone එකත් එක්ක කොච්චර ලස්සනට මේක match වෙනවද කියලා. ඉතින් මට හා සමාන skin tone එකක් තියෙනවා නම් ඔයගලන්ට මෙන්න මේ වගේ තමයි මේ lipstick එක දිස් වෙන්නේ. Chanel Rouge Allure කියන මෙන්න මේ lipstick එක XLT93 කියන මෙන්න මේ ලිප්ස්ටික් එක හරිම ලස්සනට අපේ ස්කින් එකට මේ විදිහට තමයි දිස් වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ වෙන බ්‍රෑන්ඩ් එකකට යනවා නම් මෙන්න මේ වගේ fuchsia color එකක් ගන්න. cool tone medium dark fuchsia color එකක් pick කරොතින් මේ වගේ look එකක් ඔයගලන්ට ලැබෙවි. ඉතින් ගොඩක් අපේ skin tone එක complement කරන ලස්සන color එකක් තමයි මෙන්න මේක. ඊගොඩ අපි කතා කරන්න යන්නේ මෙන්න මේ NARS Audacious කියන ලිප්ස්ටික් වර්ගය ගැන. මේ NARS කියන කම්පැනි එක ඔයගොල්ලෝ සමහරට අහලා ඇති. මේ Audacious කියන්නේ ගොඩක් famous හැබැයි ටිකක් මිලෙන් අධික ලිප්ස්ටික් වර්ගයක් තමයි මේකත්. හරිම creamy ලස්සනට ගෑවෙන ගොඩක් වෙලා පවතින ලිප්ස්ටික්ස් වර්ග තමයි මේ හැම එකක්ම. ඉතින් මේකේ මේ NARS Audacious Funny කියන ලිප්ස්ටික් color එක purple berry color එකක් හරිම ලස්සනයි. මේ color එකත් මම ඔයගලන්ට දැන් පෙන්නන්නම්. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මේ lip concealer එක නැත්තම් මේ lipsticks remove කරන්න හරිම අමාරුයි. මේක මොකද wear time එක ඒගොල්ලෝ දීලා තියෙන්නේ 10 to 12 hours කියලා. ඉතින් ඒක හන්දා long wearing හරිම අමාරුයි lip stain වෙනවා අයින් කරන්න. ඉතින් ඒක නිසා තමයි මම මේ concealer එක භාවිතා කරන්නේ. දැන් ඔයගලන්ට color එක ලස්සනටම පේනවා. මේ ලිප්ස්ටික් එකත් එක්ක අපි ලිප් ලයිනර් එක හැටියට භාවිතා කරන්නේ MAC Cosmetics Vino කියන ලයිනර් එක. මෙන්න මේ වගේ dark purple lip liner එකක් අපි මේකට use කරන්නේ. මේ tubes magnetic. ඉතින් මෙන්න මෙහෙම කරලා තියපු ගමන් magnet එකෙන් එක set වෙනවා. තවත් මේ වගේ audacious color එකක් මෙහෙම තියපු ගමන් ඒකත් magnet එකට set වෙනවා. මෙන්න මේ වගේ color එකක් තමයි ඒක. මම apply කරලම color එක ගැන කියන්නම්. බලන්න කොච්චර creamy විදියට මේක apply වෙනවද කියලා. It glides on your lips. NARS Audacious Funny කියන color එක තමයි මේ. Slightly cool tone medium berry color එකක් තමයි මේක. Satin finish lipstick එකක්. ඉතින් ඒ කියන්නේ පොඩි shiny ගතියක් මේකේ තියෙනවා. ඉතින් බලන්න මේ වගේ berry color එකක් ඔයගලන්ට pick කරගන්න පුළුවන් නම් හරිම ලස්සනට අපේ skin tone එකත් එක්ක මේක match වෙනවා. මට වඩා light skin tone එකක් තියෙන අයටත් මේ color එක wear කරන්න පුළුවන්. මට වඩා ටිකක් dark skin තියෙන අයටත් මේ color එක ලස්සනට wear කරන්න පුළුවන්. ලස්සන berry color එකක් තමයි මේ. ඊගොල්ලෝ color එකත් NARS Audacious Angela කියන color එක. මම ඒක ගොඩාක් පාවිච්චි කරලා තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති. Very cool tone, light to medium, ලස්සන fuchsia color එකක් තමයි මේකත්. මේකත් අපි apply කරලා බලමු. dark pink lip liner එකක් use කරන්න පුළුවන් මේ වගේ. ඒකත් satin finish එකක් තියෙන්නේ. හරිම ලස්සනට apply වෙනවා. හරිම creamy lipstick එකක්. ඉතින් මෙන්න මේ වගේ තමයි NARS Audacious Angela කියන color එක this වෙන්නේ. මේකත් අපේ skin tone එකට හරිම complimentary color එකක්. ලස්සන pink color එක. ඊගොල්ලෝ color එක අපි කතා කරන්න යන්නේ NARS Audacious තමයි මේ color එකත් Anna කියන ලස්සන nude pink color එක. මේක medium pink එකක් අපේ skin එකට nude color එකක් හැටියට භාවිතා කරන්න පුළුවන්. pink color එකකින් අපි line කරගමු.
මෙන්න මේ ලස්සන නියුඩ් කලර් එක ඇනා අපි ඇප්ලයි කරගෙන බලමු. semi matte finish එකක් තියෙන්නේ. හරිම ලස්සනට apply වෙනවා. හරිම pigmented එක පාරින් apply කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ ලස්සන nude color එකක් තමයි ඇනා. මේක ගොඩක් වෙලාවට මගේ everyday shade එකක්. මේ lip එකත් එක්ක මට ඕනම eye look එකක් wear කරන්නත් පුළුවන්. කිසිම eye look එකක් කරන්නෙත් නැතුව mascara ටිකක් විතරක් apply කරලා ඔයාලට මේ lip එක wear කරන්න පුළුවන්. ඉතින් ඕනම විදිහකට භාවිතා කරන්න පුළුවන් ලස්සන nude color එකක්. මට වඩා lighter skin tones, මට වඩා darker skin tones කියන දෙකටම ලස්සනටම match වෙන color එකක් තමයි මෙන්න මේ lipstick එක. ඊගව කලර් එක හැටියට මම පික් කරන්නේ Marc Jacobs කියන මේ බ්‍රෑන්ඩ් එකේ ලස්සන බ්‍රවුන් කලර් එකක්. මේක ඕපන් කරන්න තියෙන්නේ මෙන්න මේ බටන් එක ප්‍රෙස් කරලා ඒකත් මැග්නටික්. මේ වගේ ලස්සන sleek black packaging වල තමයි ගොඩක් වෙලාට මේ expensive lipsticks එන්නේ. ඉතින් මේක ලස්සන බ්‍රවුන් කලර් එකක් අපි apply කරලා බලමු. ඒකට මම මෙන්න මේ වගේ brown liner එකක් භාවිතා කරනවා. warm tone medium brown color එකක් තමයි මේ. ඉතින් අපි apply කරගෙන බලමු. ඒකෙත් cream finish එකක් තියෙන්නේ. මේක එක පාරින්ම apply වෙනවා. හරිම creamy. අපි තව චුට්ටක් lip liner එක dark කරගමු. මේ බලන්න මේකත් ලස්සන brown cream finish ලස්සන color එකක්. අපේ skin tone එකට මේක nude color එකක් හැටියට උනත් wear කරන්න පුළුවන් තවත් everyday color එකක් මේක. හරිම ලස්සනයි. මම ගොඩාක් ආස කරන brown shade එකක් තමයි මේ. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා මම හිතනවා. ලස්සන different colors, different range එකක තියෙන high end lipstick ටිකක් තමයි අද මම ඔයගලන්ට අරගෙන ආවේ. ඉතින් ඔයගලන්ට මේ colors හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන්. ඔයගොල්ලෝ භාවිතා කරන ඕන brand එකකින් මේ colors අපේ skin එකට කොච්චර ලස්සනට ගැලපෙනවද කියලා තමයි මම අද ඔයගලන්ට පෙන්නුවේ. ඉතින් subscribe කරන්න අමතක කරන්න එපා. අලංකාරී ඒත් එක්කම අලංකාරී facts තුලින් ඔයාට Instagram එකෙන් සහ Facebook එකෙන් මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාලා දන්නවා අපි ඉස්සරහට ගොඩාක් giveaways කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසා මතක ඇතුව subscribe කරන්න මගේ channel එකට. ඉතින් එහෙමනම් ආයෙත් තව ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයගොල්ලෝ ගාවට එනකන් ගිහිල්ලා ඉන්නම්. මම දුෂි. Bye.